වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් රෝගී භාවයට පත් වූ අයෙක් වෙනුවෙන් තවදුරටත් අපට ධර්මානුකූලව කළ හැකි පිළිවෙත් මොනවද ස්වාමීන් වහන්සේ? ඒ වෙනුවෙන් ධර්මානුකූලව කරන්න ප්‍රධානම දේ තමයි නෝන බෝධි පූජා. තේරෙනවද? සූසු බෝධින්නාන්සේ නමක් ළඟට ගිහිල්ලා සද්ධාවෙන් ගරුත්වය ඇති කරගෙන බෝධි වන්දනා කරනවා වගේම කෙනෙක් රෝගී භාවයට පත් වෙනවා කියන්නේ යාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය දුර්වලයි. එතකොට ආයුෂ වර්ණයේ සැපේ බලය දුර්වල නම් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ කුමක් නිසාද? ආහාර දානයන් තුලින්. එතකොට මේ ආහාර දානයන් පූජා කිරීමේදී වැඩිම ආනිසංස ලැබෙන්නේ කාටද? මහා සංඝරත්නයට පූජා කිරීම. ඒ නිසා නිරේතුරුව මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කරන්නා වූ දානයන් තුලින් රෝගී අයට ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි වෙනවා. ඒ වගේම බෝධි වන්දනා සහ සීලය තුල ශක්තිමත්භාවය, මෛත්‍රිය තුල ශක්තිමත්භාවය මේවාට කරන්න පුළුවන් හොඳ දේවල්. ඒ වගේම දැන් මට මතකයි වයෝවෘද්ධ පින්වතුන්ලා කීප දෙනෙක්ව මට මුණ ගැහුණු වෙලාවේ ඒ අයකුවේ ස්වාමීන් වහන්සේ මේ මට දැන් මතක නෑ කියලා. අපි හුඟක් වෙලාවට වයසක අයගෙන් පහුගිය කාලවල වල ඇහුවේ මොකද්ද? එක්ක කොන්දේ අමාරුවක්, එක්ක පපුවේ අමාරුවක්, එක්ක වකුගඩු අමාරුවක් මේ වෙන දේවල්නේ. දැන් මේ වයෝවෘද්ධ භාවයට පත් වෙන හුඟක් අයට මේ අමතක වීමේ රෝගයක් තියෙනවා. ඒගොල්ලන්ට මතක නෑ ඊයේ කලේ මොකද්ද කියලා මතක නෑ. අතීතයේ කලේ මොකද්ද කියලා මතක නෑ. පුතා දුව සමහරලාට සමහර අයට මතකම නෑ. සමහරට ටිකක් මතකයි. මාත් එක්ක මට මුණ ගැලුවා ස්වාමීන් වහන්සේ මට මුකුත් මතක හිටින්නේ නෑ. ඒ මතක හිටින්නේ නැත්තේ ඇයි කියන කාරණේ. එතකොට මේ මතක හිටින්නේ නැහැ කියලා කියන්නේ ධර්මානුකූලව මේ ධර්ම රූප කියන දේවල් මැකිලා යනවා. දැන් කෙනෙක්ගේ වයසට යනකොට ඇහැ දුර්වල වෙනවා වගේම කන දුර්වල වෙනවා වගේම දිවනාසය දුර්වල වෙනවා අන්න මනසත් දුර්වල වෙනවා. මනස දුර්වලලා කියන මනසේ ගබඩා වෙලා තියෙන ධර්ම රූපයන් මැකිලා යනවා. මැකිලා ගියාට පස්සේ ආයිමත් ඒ මතක එන්නේ නැහැ. දරුවා පිළිබඳ මතක එන්නේ නැහැ. ඒ නිසා කෙනෙක්ට නිරතුරුවම වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට ටිකෙන් ටික මතකයේ අමතක වෙලා යනවනම් ඔබ මුලින්ම කරන්න ඕනේ මට අමතක වෙනවායි කියන චිත්තය අයින් කරගන්න. මොකද නිරතුරුව මතකයේ අමතක වෙන අය ඒ ගැන හිතමින් ගැටමින් තව අකුසල් රැස් කරගන්න. මොකද එයාට බයයිනේ දැන්. භයානක තැනක් ඒක. අමතකුණ වෙනවා කියන කාරණේ බයයිනේ. තනි වෙනවනේ ලෝකේ. ඒතකොට එයා නිරතුරුව කරන්න ඕනේ මොකද්ද? Tamanට මේ අසනීප තත්වයේ මුල් අවධියේදීම මට අමතක වෙනවා කියන කාරණේ ගැන හිතී ගැටි ඉන්න නැතුව Tamanට අමතක වෙනවායි කියන හිත අමතක කළා දාන්න. ඒ ගැන හිතන්න යන්න එපා. තේරෙනවද? නිරේතුරුව Tamanට නෑ මතක තියෙනවායි කියන වඩන්නේ. මතකයේ තියෙනවායි කියන කාරණේ වඩමින් ඉස්සරහට යන්න. තේරෙනවද? ඒ ඉස්සරහට යන ගමන් ඒ Taman මේ මොහොතේ ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. මොකද අනාගතයේ අපි මතකයේ අමතක වුණොත් සමහර විට අපිට පින්කම් කරගන්න මේ තේරුමක් නැහැ. ඒ නිසා Taman මේ දැනුවත්භාවයට පත් වෙන වෙලාවෙම පුළුවන් තරම් කුසලයේ තුල, සීලයේ තුල, ධර්මයේ තුල ශක්තිමත්භාවයට පත් වෙන්න. මොකද අමතක වෙන කෙනාට අතීතයේ කුසල් අතීතයේ පින අමතක වුණොත් වර්තමානයේට අදාළවයි චුතිසිත සකස් වෙන්නේ. මොකද එයාට අතීතයෙන් මුකුත් මතු කරලා ගන්න බැහැ. වර්තමානයේට අදාළවයි චුතිසිත සකස් වෙන්නේ. එයා වර්තමානයේ තුල එයා මිය යන වෙලාවේ වර්තමානයේ සකස් වුණ හිත මොකද්ද? ඊට අදාළව ප්‍රතිසන්දිය යන්නේ. ඒ නිසා මතකයේ අමතක වෙන දෙමාපියන්ට නිරේතුරුව ධර්මයේ තුල ස්ථානගත කරගලා තියන්න දක්ෂ වෙන්න ඕන. එක්ක පිරිත් ටිකක් අහන්න, එක්ක ධර්ම දේශනාවක් අහන්න, එක්ක බුදුරජාණන් වහන්සේගේ රූපකායක් දකින්න, නිරේතුරුව වර්තමානයේ තුල පින තුල තියන්න. මොකද වර්තමානයේට අදාළවයි චුතිසිත සකස් වෙන්නේ. මොකද අතීතයේ මතකෙ දෙන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේ තුල නිරේතුරුව කුසල්සිත ශක්තිමත් කරගන්න. ශක්තිමත් කළා කොයි වෙලාවකවත් Tamanට අමතක වෙනවායි කියන හිත ගැන ගැටෙන්න එපා. ඒ හිත අනිත්‍යයි කියලා දකින්නකොට කුසල් පක්ෂය වැඩෙනවා. ඒ වගේම අනාගතේ යන්න තව මේ අමතක වීමේ රෝගයේ සහිත පින්වතුන්ලා වැඩි වෙන්න පුළුවන්. තේරෙනවද? මේ මන දුර්වල වෙන්න, මන අමතක වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ මනසින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. තේන ධර්ම රත්නය පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. සංඝ රත්නය පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. අම්මා තාත්තා පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. සිල්වතුන් ගුණවතුන් පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. දැන් වර්තමාන සමාජයේ බලන්නකො කොයි සානං බුදුරජාණන් වහන්සේගේ වැරදි හිතමින් ජීවත් වෙන කොච්චර ඉන්නවද කියලා. ඒගොල්ලෝ දැන් කතා කරන්නේ නැහැ. දැන් කොට්ටේට මේ හිස තියාගෙන ඇඳේ ඉන්නේ. නමුත් ඇඳේ ඉඳගෙනත් පන්සලට බැන ඉන්නවා. ඇඳේ ඉඳගෙනත් බුදුරජාණන් වහන්සේ වැරදි ගැන හිත ඉන්නවා. ඇඳේ ඉඳගෙනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අහවල් ධර්ම මෙහෙම වෙන්න බෑ කියලා විතර්ක ඇති කරගෙන ඉන්නවා. නිරේතුරුම මනසින් ධර්ම විරෝධී දේවල් හිතනවා. ඒ වගේම අම්මා තාත්තා පිළිබඳ වැරදි හිතනවා. දැන් අපේ සමාජයේ කොච්චර දරුවෝ ඉන්නවද කියලා බලන්න. අම්මා තාත්තා වැරදි ආකාරයෙන් හිතන දරුවෝ. දැන් පාසල් දරුවෝ අතරත් ඉන්නවා. ඒ අම්මා තාත්තා වැරදි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒතකොට මේ අම්මා තාත්තා කියන්නේ මේ ලෝකේ දරුවෙකුට ඉන්න ගුණාත්මකම පිරිස.
ඒ වගේම සීලය තුල ශක්තිමත් අය වැරදි කියලා ඉන්න උපාසකම්ම කෙනෙක් සිල් ඇත්තෙක් ගන්න එයාගේ වැරදි දකිමින් සමහරු ජීවත් වෙනවා. එතකොට මේ සිල්වතුන්ගේ ගුණවතුන්ගේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ දෙමාපියන්ගේ වැරදි දකිමින් නැති වැරදි මතු කරමින් විතර්ක ඇති කරමින් හිත හිතා ඉන්න අයට එහි අකුසල් විපාකයේ හැටියට නෝනා මතකයේ අමතක වීමේ රෝගය හැදෙනවා. හැදෙන්නේ එක හේතුවක් ඒක හේතුවක් කවුරු හරි බලන්න හොඳට මතකයේ අමතක වෙච්ච කෙනෙක් එහෙම රෝගය තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක බුදුරජාණන් වහන්සේ ගැන වැරදි විදියට හිතපු කෙනෙක්. එක්ක ධර්මයේ සංගයා පිළිබඳ වැරදි විදියට හිතපු කෙනෙක්. එක්ක අයාගේ අම්මා තාත්තා පිළිබඳ එයා වැරදි විදියට හිතපු කෙනෙක්. එක්ක සිල්වතුන් ගුණවතුන් පිළිබඳ වැරදි විදියට ඉල්ලා ඔය ආස්වාදයේ තුල ජීවත් වෙච්ච පිරිස. ඒතකොට එවැනි අයට එවැනි ගුණවතුන් ගැන හිතන්නා වූ වැරදි සිතුවිලි නිසා ඒ මන අන්න විපාකයට සකස් වෙනවා. වයෝවෘද්ධ භාවයට එනකොට අක්‍රීය භාවයට පත් වෙනවා. ඒ නිසා මේ අනතුර ඉදිරියේදී මනුස්ස සමාජ ඉදිරියේ තියෙනවා. මොකද දිනෙන් දින ගුණවතුන් සිල්වතුන් උදෙසා වැරදි ආකාරයෙන් සිටීමේ ක්‍රමවේදයන් බහුල වෙලා තියෙනවා නෝනා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබට අනාගතේ මේ මතකයේ අමතක වීමේ රෝගය ඇති වෙන්න පුළුවන්. මේක අනාගතේ හෙම්බිරිස්සාව උණ ප්‍රමාණයටම යන්න පුළුවන්. මොකද ඒසා සමාජයේ සද්ධාව දුර්වල වෙන්න මේ තෙරුවන් උදෙසා වැරදි ආකාරයට සිතන ක්‍රමවේදයන් වැඩි වෙනවා. ධර්මයක් ඇහුවොත් ධර්මයක් දේශනා කළොත් බුදුරජාණන් වහන්සේ කිව්ව දෙයට වඩා විකෘති දෙයක් අපිට සමහරලාට ඇහෙනවා. මේවා ගැන අපි හිතනවා, මේවාට අපි බයිනවා, අනුන්ගේ දේවල් අපේ කරගන්නවා. මේවා නිසා අපේ මනත් අවසානයේ දුර්වල වෙන්න පුළුවන්. එනිසා මොනම හේතුවක් නිසාවත් ඔබ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි වැරදි දෙයක් නම් හිතන්න එපා. ගුණවතුන් සිල්වතුන් දෙමාපියන් කෙරෙහි ඒ අය කෙරෙහි වැරදි දෙයක් හිතමින් විතර්ක ඇති කරගන්න එපා. එහි අකුසල් විපාක නිසා ඔබටත් අනාගතයේ මන දුර්වල වෙලා මතකය අමතක වීමේ රෝගය සෑදෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගෙන් මා දැන් පැහැදිලි කර